මට කම්බයින් මැත්ස් වලට ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ ලකුණු 12යි තිබ්බේ. තව සර් කෙනෙක් කියනවා නරුඩ 12යිලු තිබ්බේ පුතා බලන්න මොන මොලේ තුවාලා පන්තියට කියලා කිව්වා. පළවෙනි වාර විභාගේ දෙවෙනි වාර විභාගේ ලකුණු වලින් ඔයාගේ A level result එක කොහොමදවත් තීරණය කරන්න බෑ. වාර විභාගයට 100ක් අරගෙන වැඩක් කියලා හිතාගෙන ඉන්නත් එපා. වාර විභාගේ ලකුණු අඩු වෙලා මාර වැඩි මට උනේ මට කියලා තියෙන කියලා හිතාගෙන ඉන්නත් එපා. කොහොමදවත් ඒ දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ. හරි පළවෙනි වාර විභාගෙට පාඩම් grade 12 වල first term එක ඔන්න පළවෙනි term එකට සාමාන්‍යයෙන් පාඩම් දෙකක් විතර ගණන් තියෙන term එකකට තමයි term 2 හරි 12 වසරේ දෙවෙනි වාර විභාගය අපිට හරි එතකොට මේ දෙවෙනි වාර විභාගය වගේ යති හරි විභාගෙට අපි හිතමු අර ඇවරේජ් දැම්මනේ අපි පළවෙනි පාඩමට ලකුණු වෙන්නේ A level වලට 1යි දෙකක් ඉතින් දෙකක් දෙවෙනි පාඩමටත් 1යි 2යි 4යි දන්නවනේ තුන්වෙනි පාඩමට 4යි හතරවෙනි පාඩමට 10යි එතකොට සමස්තයක් වශයෙන් ලකුණු 2යි ලකුණු 4යි ලකුණු 10යි එන පාඩම් 4ක් අරගෙන මෙන්න මේ පාඩම් 4 සමස්ත ලකුණු ප්‍රමාණය කීයක් එනවද A level වලට කියනකොට 18ක් එනවා මෙන්න මේ 18න් තමයි ප්‍රොජෙක්ට් කරලා ඔයාලගේ සෙකන්ඩ් ටර්ම් පේපර් එක හදන්නේ මම කියන්නේ තේරෙනවද දන්නේ මේ 18 A level වලට එන ලකුණු 18 ලකුණු 100ක් දක්වා ලොකු කරනවා ළමයි හරිද පොඩි ඒවා ලොකු කරනවා හරි මේ ඔන්න හරි මෙන්න මෙහෙම මේ ඔන්න හරි අදහසක් එනවා නේද ඔන්න අදහසක් එනවා right ලකුණු 100ක් දක්වා ප්‍රොජෙක්ට් කරලා ලොකු කරලා තියෙනවා මෙන්න මේ පාඩම් 4 ලකුණු ටික දෙවෙනි වාර විභාගයට හරිද දැන් මම කියන්නේ මෙහෙම එකක් දැන් ඔන්න කවුරු හරි ළමයෙක් දෙවෙනි වාර විභාගයේ ලියලා ඉවරලා පන්තියේ පළවෙනිය වෙනවා සෙක්ෂන් එකේ පළවෙනිය වෙනවා කියන්නේ හරිද ඒ ළමයාට ලකුණු 95යි ලකුණු 95 ඇවිල්ලා තියෙන මොන පාඩම් වලින්ද පළවෙනි පාඩම වෙනුයි දෙවෙනි පාඩම වෙනුයි තුන්වෙනි පාඩම වෙනුයි හතරවෙනි පාඩම හරිද දැන් ලකුණු 4 මේ සෝරි පළවෙනි පාඩම් 4ට ලකුණු 95ක් අරගෙන ටර්ම් ටෙස්ට් එකේ ළමයා මාර සන්තෝෂයෙන් ඉන්නවා මම තරම් වැඩක් නැහැ කි මොකද වෙන්නේ කියන්නේ ඔය ළමයා ටික කාලයක් යද්දි නිකන් මං අහන්න හරි හැමදේම තේරුම් ගන්න මේ හරි මොලේ කල්පනා කරලා උඩ යන සිස්ටම් එක තමයි තියෙන්නේ හරි රයිට් මේ ළමයා දැන් නිකන් නේ ලොකු ඩයල් මන් තමයි මන් තරම් ඩයල් නැහැ කියලා ඉතින් හරිද ඊට පස්සේ ඔයා කියන්නකෝ මට මේ ටර්ම් එක 13 ශ්‍රේණියේ පළවෙනි ටර්ම් එක දෙවෙනි ටර්ම් එක තුන්වෙනි ටර්ම් එකදී මොකද වෙන්නේ කියන්නේ මේ පාඩම් වල තියෙන ලකුණු ප්‍රමාණය ශ්‍රින්ක් වෙලා ඇවිල්ලා නැවත වතාවක් මේ පාඩම් වල ලකුණු ප්‍රමාණය කීයක් බවට පත් වෙනවද කියනකොට මේ 100 ලකුණු කීයක් බවට පත් වෙනවද ලකුණු 118ක් බවට පත් පළවෙනි ටර්ම් ටෙස්ට් එක 95ක් කරා මන් තරම් වැඩක් නැහැ කියලා හිතාගෙන ඊට පස්සේ වැඩි පාඩම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න නැතුව සැපේ ළමයෙක් හිටියොත් එimhe ඒ ළමයාට A level වලට මොකද වෙන්නේ කියන්නේ ඒ ළමයාට A level වලට ලකුණු 15ක් විතර ඇවිල්ලා ෆේල් වෙනවා රයිට් ලකුණු 15ක් විතර ඇවිල්ලා ළමයා ෆේල් වෙනවා හරි එතකොට A level වලට හොඳ ප්‍රතිඵලයක් නැහැ කියලා කියනවා අනිත් අතට ඔයා හිතන්නකෝ මෙහෙම පළවෙනි වාර විභාගයේ ලකුණු 0.1ක් ඉන්නවා ලකුණු 0.1ක් හරි මම කියන්නේ හරි මම තර්කයක් ඉදිරිපත් කරනවා පළවෙනි වාර විභාගයේ බිඳුව ගත්ත එක අයින්නවනේ ඌට හිතුනොත් එහෙම මේක හරියන වැඩක් නෙමෙයි මට ලකුණු බිඳුවයි මම මේ මහන්සිලා ඊළඟ දවසේ ඉඳන් වැඩ කරන්න ඕනේ කියලා හිතුවොත් ඌ හරියට මේ 1 2 3 4 පාඩම් ටික පහු කරලා පස්වෙනි පාඩමේ ඉඳන් වැඩ කරගෙන ගියොත් පහේ ඉඳන් ඉස්සරහට වැඩ කරගෙන ගියොත් එහෙම හරිද මට කියන්නකෝ ලකුණු 115ක් ගන්න පුළුවන් පේපර් එකෙන් ඒකෙන් ලකුණු 18ක් වෙන පාඩම් ඔක්කොටම ඌට ලකුණු එකක්වත් තිබ්බේ නැහැ ඒ නිසා 18ක් අඩු කරනවා එතකොට තව ලකුණු කීයක් ඉතුරු වෙනවද කියන්නකෝ තව ලකුණු 97ක් ඉතුරු වෙනවා ඌ එදා ඉඳන් ඉස්සරහට හරියට වැඩ කරන් ගියොත් ඌට ලකුණු 97ක් ගන්න පුළුවන් ඒ ලෙවල් වලට මම කියන එක තේරෙන කට්ටියත් පළවෙනි වාර විභාගේ දෙවෙනි වාර විභාගේ ලකුණු වලින් ඔයාගේ A level result එක කොහොමදවත් තීරණය කරන්න බෑ කිසිසේත්ම තීරණය කරන්න බෑ මම කියන එක තේරෙන කට්ටියත් හරිද වාර විභාගයට 100ක් අරගෙන වැඩක් කියලා හිතාගෙන ඉන්නත් එපා වාර විභාගේ ලකුණු අඩු වෙලා මාර වැඩි මට උනේ මට කියලා තියෙන කියලා හිතාගෙන ඉන්නත් එපා කොහොමදවත් ඒ දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ වාට එකම එක විභාගයේ තියෙන ජඩ් කරන්න පුළුවන් වෙන්න 13 ශ්‍රේණිය අවසාන වාර විභාගෙන් වාට හිතා ගන්න පුළුවන් මොකක්ද ඒ වලට වෙන්නේ යන්නේ ඒකත් හරිද සමහර පේපර්ස් එනවා සමහර කලාපවල සමහර ඉස්කෝලවල සමහර පළාත්වල පේපර්ස් හදන කට්ටිය ලංකාවට මේක පේපර් එකක් වගේ දුන්නොත් හොඳයි අතට මන්ති වාර විභාගයේදී ස්ටෑන්ඩඩ් එකක් ඇතුළු ප්‍රැක්ටිස් පේපර් එකක් ඒ වලට හැමතිස්සෙම පේපර් එක ස්ට්‍රක්චර් එකේ හරියට අදාළ පාඩම් වලට බර තියලා ලකුණු ලැබිලා තියෙනවද කියන කාරණේ හොඳට කල්පනා කරන්න එනවාද රයිට් හොඳට කල්පනා කරන්න හරි මගේ නම් පෞද්ගලික අදහස හරිද ඔයාගේ උසස් පෙළ විභාගෙට ස්කෝලෙන් කියන වාර විභාග ඒවට ලැබෙන ලකුණු පන්තිය ඔයා කීවෙනියද වෙන්නේ කියන කාරණේ කිසිසේත්ම බලපන්නේ නැහැ කියන එක තමයි මගේ නම් පෞද්ගලික අදහස මට කම්බයින් මැත්ස් වලට පළවෙනි වාරේ තිබ්බ 12 හරිද මට දැන් පන්ති ළමයි යනවා යන්න තව සර් කෙනෙක් කියනවා නරුඩ 12යිලු තිබ්බේ පුතා බලන්න මොන මොලේ තුවාලා පන්තියට කියලා කිව්වා හරි අපි හිතමු මේ කට්ටිය එහෙම හරි මට කම්බයින් මැත්ස් වලට ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ ලකුණු 12යි තිබ්බේ හරි මේ 12 ආවෙත් තමයි ඇප්ලයිඩ් වලට 24ක් ඇවිල්ලා දෙකට බෙදලා ආවේ හරිද හරි ඇප්ලයිඩ් මැත්ස් පේපර් එකේ ලකුණු 24ක් ඇවිල්ලා ඒක දෙකට බෙදලා තමයි මේ 12 ආවේ මට හරිද රයිට් ඒ කියන්නේ මට පියෝ මැත්ස් වලට බිඳුවයි හරිද ඒ වුණාට මම A level කරලා A level පාස් වෙනවා හොඳ ප්‍රතිඵලයක් කරගෙන කැම්පස් ගියා මම අයිඩන් ප්‍රශ්නේ නෑ මම දිස්ත්‍රික් පත්‍රය ආවුනේ නෑ හරිද නමුත් මම කැම්පස් ගියා හරිද මං හිතුවා මට 12යි තියෙන මට කියලා වෙනවා කියලා ඒක එහෙම නෙමෙයි වෙන්නේ හරි A level maths වලට 100ක් ගන්න එක සාමාන්‍යයෙන් 100ක් අපි හිතමු ලකුණු 60ක 100ක් ගන්නවා කියලා 55ක නෙමෙයි 60ක හරිද එතකොට මෙයාට පේපර්ස් දෙකක් තියෙනවා ආසන්න වශයෙන් එතකොට PO maths වලට ලකුණු 40කුයි applied maths වලට ලකුණු අපි හිතමු 80කුයි තිබ්බගේ 40 80 120යි දෙකකට බෙදුවාම අන්න 60 එනවා හරි applied maths හොඳටම පුළුවන් එකක් තමයි maths වලට 100ක් කියනවා A level maths මම PO maths අඩු වුණා එක්ක දෙකම බැලන්ස් කරලා 100ක් ගන්නලා 60 අරගෙන දෙකට මම මේ වගේ හරි A level වලට සාමාන්‍යයෙන් මේ අර පාඩම් මම ඔයාලට මෙහෙම දෙයක් කියන්නම් හරිද බොහොම සරලව මම දැන් අද මේ දවසේ සාරාංශය ඉදිරිපත් කරන්න ඉන්න හරි බොහොම සරලව කියන්නම් මෙන්න මෙහෙම කරන්න විභාගයේ දක්වා ඔයාලට ඒකක් ගන්න යන්න නම් හදන්නේ අදාළ විභාගෙට හරිද මෙහෙම කරන්න යම් කිසි පාඩමකට අදාළ තියරි කරුණු ඔක්කොම ටික ඉගෙන ගන්නවා පළවෙනි කාරණේ යම් කිසි පාඩමකට අදාළව තියරි කරුණු ඔක්කොම ටික ඉගෙන ගන්නවා දෙවෙනි කාරණේ පොඩි සරලයි හරිද ඒ ඉගෙනගත්ත තියරි කාරණා වලින් ඔයාට විභාග වලට අවිල්ලා තියෙන මේ මොනවද වාර විභාග පේපර්ස් වත් ඉස්කෝල වල පේපර්ස් වත් මේ
නේද? හරි එහෙම නැත්නම් එක එක ගුරුවරු හදලා දෙන good morning good night කියලා දෙන පේපර් එකක් පන්ති වල දෙන ඒවල් ලියනව නෙමෙයි. ඔයා ඒ තියරි පාර්ට් එකට දාලා පාස් පේපර්ස් වල අවිල්ලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්ද කියලා චෙක් කරලා බලන්න. හරිද? මම මේවට ඒකක් ගන්න ක්‍රමය කියන්නේ. හරිද? තුන්වෙනි කාරණේ තමයි හරිද? අපි හොප් කරනවා. for the best ඊළඟ අවුරුද්දේ ඒ වගේ මට්ටමේ ප්‍රශ්නයක් එළවලට එයි. මේ තියරි ටික අවබෝධ කරගෙන මේ පේපර්ස් වලට උත්තර ලියපු මට ඊළඟ අවුරුද්දේ පේපරේ ලියන්න බැරි වෙන්න විදියක් නැහැ කියලා. හරි? අපි මේ බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා. හරි? පතන්දරේ ඉතර. ඔච්චරයි. හරිද? combined maths හරිද? මේ කියන සබ්ජෙක්ට් එකට මම කරේ මෙහෙම. හරිද? පළවෙනි වාරේ භාගයට 12ක් තිබ්බ මම combined maths වලට කරේ මෙහෙම බොහොම දන්නේ. හොඳ රිසල්ට් එකක් ආවා. හරි applied maths වලට මට ලකුණු 90ක් තියෙනවා තමයි. 100න් 90ක් තියෙනවා මට applied maths. මම සාමාන්‍ය උපකල්පනය කරන ඒවා කියලා ලකුණක් තියෙනවා. පියෝ එකට බෑ. අදට බෑ. හරි. පියෝ එක අවකලන කරලා ගන්න මෙච්චර තමයි. අනිත් ඒවා ටික මට ඉතල ආයේ වර්ග සමීකරණ හදන ඔය ටික තමයි අමාරුයි. අනිත් ඔය යනම් මම සෙට් නෑ මට. ඒ කියන්නේ හරියට අහුනෙත් නෑ අහන්නේ නිකන් නේ. මේ පන්ති යන කාලේ දෙතුන් නෑ කොහොමද. හරි. මේ මං කරපු වැඩ කරන්න එපා. ඒතර වාට කියලා වෙනවනේ ඉන්න මං කරපු නැති වැඩ කරන්න බලන්න. ඒකට නේද? හරි. හරි ඔන්න ක්‍රමෙ. හරිද? මං කියන දේ අහන්න. හරිද? ඔයා මේ ඔය කියන ට්‍රැක් එක ඇරුණාම සමාජයේ විසින් ඔයාව පිටිපස්සෙන් නිකන් කොම් කරලා ඉවරලා තල්ලු කරලා දාන වෙන වෙන ට්‍රැක් වල යන්න පටන් ගත්තොත් උදාහරණයක් විදිහට ඔයා නිකන් හිතන්නකෝ උදේ හවස නිකන් පේපර්ස් ලියන්න පටන් ගන්නවා. හරිද? හැබැයි ලියන්නේ එකම පාඩමේ එකම ප්‍රශ්න જાති. දැන් සංඛ්‍යා පද්ධතිය නම් පරිවර්තනම කරනවා. ඉතිහාසය නම් ඉතිහාසයෙම ප්‍රශ්න ලියනවා. එහෙම කරලා ඒක ගන්න බෑ. ඒකෙන් වෙන්නේ ඔයා එක්ස්පෝස් වෙන එක. ඒ කියන්නේ ඔයා බොරුවට මහන්සි වෙලා බොරුවට නිකන් බිඩාවටපත් වෙනවා. මේක මල කරදරයක් නෙවෙයි නේද? හරිද? ආතල් එකේ වට ඒක ගන්න ඕන නම් ඒක තමයි පාත් එක තියරි ටික බලන්න අදාළ පාඩමේ සියලුම සිද්ධාන්ත. දැන් පාඩ නිකන් උදාහරණයකට මම ගන්න සිද්ධාන්ත නිකන් සකයි සකයි වගේ නම් වලට පුළුවන් ටීචර්ස් ගයිඩ් එකක් අරගෙන පැත්තකින් තියාගෙන ටීචර්ස් ගයිඩ් එකේ තියෙන සියලුම අනුමාත්‍රක යටතේ තියෙන ඔක්කොම කරුණු ටික මම කියනවා කියලා බලන්න. එතකොට ඒ පාඩමට දාලා තියරි ටික ඉගෙනගෙන ඊට පස්සේ චෙක් කරලා බලනවා පහුගිය අවුරුදු ඔක්කොගේම අවුරුදු 12ක පාස් පේපර් තියෙනවා දැන් ඔයාලට. හරි? එක අවුරුද්දක එක පේපර් එකකට එක ප්‍රශ්නයක් හරි කරගන්න බැරි නම් අවුලක් තියෙනවා. හරිද? ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් බලන්න. පාස් පේපර් ලියන්න. හරි. ලියලා ඉවරලා කොන්ෆිඩන්ස් එකක් ඇති කරලා දෙනවා ළමයින්ට. මෙන්න ඔයාලට උගන්වපු සිද්ධාන්ත කරුණු වලින් මේ අවුරුදු වල ආපු ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ අවුරුද්දේ ගොඩක් දුරට ඒ හා සමාන ප්‍රශ්නයක් එන්නේ. හරිද? ප්‍රැක්ටිස් එකක් තියෙනවා අපිට. අපිට අවබෝධයක් තියෙනවා තියරි ගැන. පාඩම් කළ බෑ. පාඩම් කළ ගන්න හදලා බෑ. හිතන්න බෑ. ප්‍රශ්න 200ක් කරලා ඉවරලා විභාගයට එකක් ගන්න. එහෙම කරන්න බෑ. හරිද? right? එහෙම කරන්න බෑ. MCQ එහෙම හරියන්නේ නැහැ. හරිද? එහෙම කරන්න බෑ. හරිද? ඔයාලට හැමදාම ප්‍රශ්න කර කර තමයි තියරි කරලා තමයි විභාගයට ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. හරිද? Python වල තියරි ඔයා හොඳට වෙලාව අරගෙන හරිද? සමහරවිට මුළු දවසටම එක ගානක්වත් හදන්න නැතුව ඒක කමන්නේ නැහැ. හොඳ ලස්සන නෝට් එකක් දාගෙන ලොකු ඔළුවේ අදහසක් මයින්ඩ් මැප් එකක් හරියට හදාගන්න පාඩමේ කරුණු සම්බන්ධයෙන් අඩුපාඩු තියෙන තැන් ටික ලස්සනට පිළිවෙලට පෙරගස් කරගෙන නැවත අහලා එකම තියරි එක ආයෙ අහන් ඉන්න. මම උගන්වන එකම ආයෙ බලනවා. දෙවෙනි පාර කරද්දි තේරෙනවා තමයි. හරි. බලලා හොඳ සංයමයෙන් හරිද? භාවනා කරනවා වගේ එක තැනක ඔළුව එක තැන තියාගෙන හිත එක තැන තියාගෙන මහන්සි වෙලා වැඩ කරොත් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ නැහැ. හිත එක තැන තියාගෙන ඩීප් වර්ක් කියලා කියන්නේ ඩීප් වර්ක් මම කියලා දෙනවා කලින් ඔය කතාව. මොකද්ද? හරිද? මම හිතට බිලීව් කරන වැඩක් තමයි ඩීප් වර්ක් කියන්නේ. හරිද? හાર્ඩ් වර්ක් වෙනුවට හරිද? ඔන්න බලන්න. මේ දෙකක් ළමයි හරි. these two are two things. hard work වෙනුවට deep work පාවිච්චි කරන්න. hard work කියලා කියන්නේ ඔයා එකම පාඩමේ ගණන් 10000ක් හදනවා. හරිද? හිතන්නකෝ logic gate ප්‍රශ්න 5000ක්. Python ප්‍රශ්න 200ක්. අපි යනවා කන්ද. එහෙම මම නම් ඊතර ඒක නිකන් මට සෙට් නෑ ඉතින් හරිද? මට කවදාවත් ජීවිතේ ළමයි ප්‍රශ්න ලියලා මට පාඩම පුළුවන් වෙලාව නෑ අපිට. ඒ වෙනකොට මට පුළුවන් නැතින කොහොමද දන්නවද? ප්‍රශ්න වලට ලියාගන්න බෑ කියලා මට තේරෙනවා. කෙලවෙන්න යන්නේ කියලා මට තේරෙනවා. යම් අවස්ථාවක මට හිතෙන ඉඳපන්කෝ මම අද කොහොම හරි මේක ඉවර කරනවා කියලා හිතේ. ඊට පස්සේ මම පොත් 4-5ක් අරගෙන හරි මේ ඉඳගෙන ඒක හදාගෙන හරදර කරන්න එපා කියලා දොර වහලා මොකද කරන්නේ රෑ එළි වෙනකන් එහෙම නැත්නම් උදේ ඉඳන් හවස වෙනකන් එක දිගට ඒ පාඩමේ තියරි ටික හරියට බලලා හවසේදී පාඩම පුළුවන් කරගන්න එකපාරයි ආයෙ බලන්නේ නැහැ ආයෙ බලන්නේ නැහැ හෙට ඉඳන් ආයෙ පාඩම අමතක වෙයි කියලා ගණන් කරලා එහෙමයි ඩීප් හරිද ඒක තමයි කරන්නේ හරිද කැමති නම් ඒ විදිහට කරන්න හරි එළිම මේ මොනවාද ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙනවා දවසකට වැඩ කරන මේ වෙලාව මේ කියන්නේ වා දවස් පැය 8ද පැය 5ද doesn't matter හරි එහෙම ඕනේ කරන වැඩේ හරියට කරන්න හරි පුළුවන් වෙනකම් කරන්න ඒක මම කියන්නේ මගේ අදහස පුළුවන් වෙනකම් අමතක වෙන එක සාමාන්‍ය මිනිස්සුන්ගේ හරිද ආයෙ කරන්න